අද දෙන්න අවසාන ඇඩ්වයිස් එක අපේ කමියුනිටි එකට සහ බලන කට්ටිය. මගෙන් ගත යුතු දේවල් ටික මම කියන්න. හරිද? මොකද මගේ හොඳ නරක දෙකම තියෙනවා. ඒ නරක පැත්ත අඩු කරගෙන මම ෆුල් try කරනවා. දැන් ඔය මම කියව ටයිම් බොක්සින් වගේ මෙතඩ් වලින් මම try කරනවා පුළුවන් තරම් මගේ unutilized වෙලාව utilize කරන්න. මගෙන් ගත හැකි හොඳම දේවල් තමයි එක punctuality. ඒක මම ඉගෙන ගත්තේ මගේ අවුරුදු දෙක තුනකින් මගේ ජීවිතේ ලයිෆ් එක ගොඩක් වෙනස් වුණා කියලා. වෙලාව තමයි අපිට තියෙන ලොකුම asset එක. ඒ asset එක කල්පනාකරණය කර ගැනීම තමයි number 1. ඒක මම try කරනවා පුළුවන් තරම් කරන්න. මම හිතන්නේ ඕගොල්ලොත් වැඩියෙන්ම කරන්න ඕනේ තමයි වගේ asset එක කල්පනා කරන්න. දෙක තමයි මම මගේ ජීවිතය වලට මගේ හීන වලට KPIs දාලා තියෙනවා. ඒ කියන්නේ තව මගේ ජීවිතේ අවුරුදු 50 වෙනකොට මට at least 1.5 million passive income එකක් තියෙනවා. ඒ කියන්නේ මම වැඩ නොකර නිකන් ගෙදරලා වාඩිලා හිටියොත් 1.5 million මට බැංක් වෙන්න ඕනේ මගේ daily activities වල. මම මේකේ investment අරගෙන කරන්නේ මේවා වෙනම තියාගන්න පුළුවන්. cash flow එකට 1.5 million එන්න ඕනේ කොහෙද? මතර මම වැඩ කරන්නේ ඒ වගේ target එකකට. මායයකින් අපි හිතමු ලක්ෂ 5ක් එනවා ඊළඟ ලක්ෂ 5ක් එනවා කියලා හිතනොත් තව ලක්ෂ 5ක් මට හොයාගන්න ඕනේ එළියෙන්. එහෙනම් මම වැඩ කරන්නේ ඒ ලක්ෂ 5 එළියෙන් කොහොමද හොයාගන්නේ සහ මායයකින් තව ඊළඟ ලක්ෂ 5ක ඉන්කම් එකක් ගන්න විදිහට මේ දෙන්න grow කරන්න කොහොමද? ඕකට KPI දාගෙන තමයි මම දුවන්නේ. මගේ life එකේ success point එකක් ඇවිල්ලා තියෙනවා නම් ඒකට හේතුව KPI එකක් එක දුවන්නේ. ඒක මම මේ අර 2018 9 දී මම මේ ඉගෙනගෙන තිබ්බේ නැහැ. හරිද? කවුරු හරි කියනවා නම් මම හිතන්නේ ඒක ටිකක් වැරදි ඇති. එහෙම ඉගෙන ගන්න ආගප්පු කට්ටිය ලොකු වෙලත් ඇති ඒකත් හරි. නමුත් මම ඉගෙන ගත්තේ මේ ළඟදී ඉතින් මම ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ life එකේ KPI point එකක් තියාගෙන දුවන්න. මම A level fail වුණාම පළවෙනි පාර මම තියාගත්ත පොයින්ට් එක තමයි කවදා හරි මම ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක ඉන්ස්ට්‍රක්ටර් මේ ඇඩ්වයිසින් කැපැසිටි එකට එනවා කියලා. ඒක මම අචීව් කරන්න මට ඕවර්නයිට් කරන්න බෑ. ඒතර මම ඉගෙන ගන්න ඕනේ, ග්‍රැජුවේට් වෙන්න ඕනේ, පෝස්ට් ග්‍රැජුවේට් වෙන්න ඕනේ, MSc කරන්න ඕනේ. A level පෙන්නට පස්සේ තමයි ඒ කියන්නේ ඒ TS ටික පෙන්නට පස්සේ තමයි මට ඔය වගේ තැනකට එන්න පුළුවන්. එහෙම නැත්නම් ඔව්. හරිද? ඒතකොට ඒකට ටයිම් එකක් යනවා. මට ගෝල් එකක් තිබ්බා මම මෙන්න මේ ලෙවල් වලට යනවා කියලා. දැන් මම OLS විශ්වවිද්‍යාලයේ ෆැකල්ටි බෝඩ් එකේ ඉන්නවා. ඒ වගේ බෝඩ් පොසිෂන් එකකට එන්න තරම් මම මාව ග්‍රෝ කරගත්තා. හරිද? ඒතකොට අර A level කරනවාට පස්සේ පළවෙනි පාර කැම්පස් යන්න එහෙම කියලා වැටුනේ නැහැ. ඉතින් ජීවිතේට ටයිම් එකක් තියෙනවා. මට පොඩ්ඩක් පරක් වුණා මම කිව්වා අවුරුදු දෙකක් මම නාස්ති කරා A level දෙපාරක් කරන්න. දෙපාරක දෙවෙනි පාර කරන්නේ තුන්වෙනි පාර කරන්න. ඉතින් හැබැයි ඒ ඔක්කොම කරේ ටාගට් එකක් ඇතුව. දැන් අපි PhD එක මම පඩ කරන් තියෙන්නේ ටාගට් එකක් ඇතුව. මොකද ડોක්ටරේට් එකක් කියන එක ලෙජිටිමේට් ડોක්ටරේට් එකක්. නැත්නම් අපිට ඕන හැටි ડોක්ටරේට් ගන්න පුළුවන්. මේ ලෙජිටිමේට් ડોක්ටරේට් එකක් කියන එක මගේ කීට වලින් එක කැල්ල. මගේ මුළු පවුලේම මම තමයි MBBS නැතුව PhD ડોක්ටර් වෙන්නේ මම කරොත්. ඉතින් ඒක මගේ එක ලයිෆ් ටාගට් වල එකක්. මම එතෙන්ට යනවා. කම්පැනි සෙටින් ගත්තොත් $1 million කම්පැනි කියන එක ටාගට් එකක්. වාහන අතින් ගත්තොත් උපකාරයෙකුයි හොඳ ජීප් එකකුයි ගන්න අයිඩියා එකක් තියෙනවා. ඒකත් පාට් කැල්ල. මම ඔය කරලා තියෙන්නේ ඔය හැම එකටම මට කොච්චර සල්ලි ගන්නක් ඕනද? ඒ සල්ලි ටිකට මම කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා ඒ මහන්සි එක තමයි මේ කරගෙන යන්නේ. ඒකයි Tamanට සතුට හිතෙන දේවල් කරන්න. හරි ඒ කියන්නේ ජොබ් එකම මත්තෙම මැරෙනවටත් වඩා කියන්නේ වැරදිලා තේරුම් ගත්ත වැරදි කියන්නේ වැරදි කරගෙන තේරුම් ගත්ත එක තමයි අපිට අතරම දෙයක් කරන්න ඕන නම් අපිට ඕන තරම් වෙලාව තියෙනවා. අපිට ඒ කමිට්මන්ට් එක අපි දෙන්න දෙක විතරයි වෙලා. මම ජිම් එකට යන්න ඕන නම් වෙලාව හදා ගන්න පුළුවන්. ඒ වෙලාවට ෆැසිලිටේට් කරන ෆැසිලිටිස් තියෙනවා. ෆොටෝග්‍රැෆි හරි වයිල්ඩ් ලයිෆ් හරි ඕන දෙයක් හරි කර කායකින් හරි කඳුරකින් හරි ඕන නම් ඒකටත් වෙලාව හදා ගන්න පුළුවන්. ඒක තමයි මට කියන්න තියෙන අන්තිම ඇඩ්වයිස් එක විදියට. ජීවිතේ සතුටින් ඉන්න එක විතරයි ජීවිතේ වැදගත්. So do what you love.